රසාස්වාදය ප්‍රශ්නයට අනිවාර්යෙන් වෙන කොටසක්. රසාස්වාදයට අනිවාර්යෙන් වෙන කොටසක් තමයි නූතන පද්‍ය සංග්‍රහය කියන්නේ. මේ පාඩම් 25 නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන යුග පහක් කේන්ද්‍ර කරගෙන. ඊළඟට එනවා පස්වෙනි පරපුර. මොකද්ද? හෙළහවුලේ කවි පරපුර. ප්‍රයෝගයේ තරුණ කවි පරපුරේ දෙවෙනි එක තමයි ලදරු හැඟුම්. තුන්වෙනි එක තවමත් ඔබ මගේය. තවමත් ඔබ මගේය. නූතන පද්‍ය සංග්‍රහයේ වැඩිම පද්‍ය සංග්‍රහයක් අඩංගු වෙලා තියෙන්නේ මෙන්න මේ කියන නිදහස් කවියේ දෙවෙනි කවි පරපුරට කියලා. අලගේ හිතේ තියෙන මෙන්න මේ සිංහල වලට එකක් ඔයා කරන අනිත් සබ්ජෙක්ට් වලට ඒ දෙකක් අරගෙන ඔයාලා හිතන් ඉන්න සරසවි සිහිනයට යන්න.